බොටා රත්නායක ගියාලු නේද? අපිව දාලා. ගිහිල්ලා නේ වෙන එක බලන්න. අපි ඔක්කොම ගියා නේ කවුරුත් මේ ගහන්න ගියේ නෑ. ඇයි මොකේද ගියේ? කතා කරා මම ඉතින් කතා කරා මා ඒ බෙන්නේ එන එකක් කයි ලොයි. මොබයිල්. මොකේද ගියේ? ඒ මට පින්නේ. ඒ මගෙත් පින්න එක නෑනේ බං. මං උදේ මගේ අවුලක් කරනවා. එනවා ඩිස් එකේ. දාතේ තියේද? නේ මොකද? මම ඩිස් එකේ එනවා නේද? මේ හදින්නේ නැහැ. ඈ? ඒ මම ඩිස් එකේ එනවාද කියවලු? නෑ බයෙන් නෙබා මේ දෙපොන් ගෙඩි ටික පොකන්නවා ඒ රන්න දුවන ගාපන් ඔයි අපරාධනේ අඩෝ අපරාධනේ දැන් මොකක්ද උනේ කියන්කෝ අපිට කීයක් හරි දියා මේ ආපහු මේ ලයිව් එකට කෙලවලා තියන්නේ ලයිව් එකට කෙලවලා තියන්නේ ඒ ලයිව් එක ගිහිල්ලාද ලයිව් එක ලෝඩින් එන්නේ අර බය කරන්න එපා එහෙම ලෝඩ් වෙන්න විදියක් නෑ හලෝ ඒ වත්තන තියන්නේ මම කනෙක්ෂන් නම් තියෙනවා දැන් හරි ලයිව් එක දැන් නෑ දැන් හරි මම මගේ අවුලත් තිබිලා තියෙනවා හිත දැන් හරි මේ මගේ අවුලත් තිබිලා මම ගේ ගන්න ඉතින් කියපන් බීච් සෙට් ඒ කණ්ඩ දෙයක්වත් දීපල්ල ඉතින් උඹලා කීවල කවටත් ආවා එහෙම දැන් උඹලා දැන් ගහන එකේ කට්ටිය ගහනවද බයිද ඈ බොටා නෑ බාගෙට කට්ටිය නෑ කියන්නේ මොකද බා අරකේ ගහන්න කවුරුත් හිටියේ නෑද ඉතින් දැන් දැන් අරකට ගියාම අලුත් උන් හම්බුණාද මේ ඇන්ඩ්‍රොයිඩ් මන්නේ ඒ මාත් ඉන්නවා ඒක මේක ෆුල් නේ තිබේ මේ ඉතින් ඒක ෆුල් කිව්වේ දැන් 10 ෆුල් නෑ අදාල ඇන්නේ 10 ෆුල් නෑ ආයි මේවා කරලා දැන් මේකත් හදයි තව ටික දවස් ඉන්නවා ඔව් මේක හෙද්ද හදනවා ඒක ඉඩ හදලාද ඔව් ඉස්සර ෆුල් දෙවිද්ද කල්සාන්නේ මොල් ටික ඉස්සෙන් විදිහක් නැහැ නේ සාමාන්‍ය අප්පල දෙලේ මගේ ගේම එක මට පේන්නෙම නෑවා එන්නේ මගේ ආමදී ඒක නිකන් ගියක් වගේ තමයි ඒක ගැම්මල තියෙන්නේ කීයක් වගේ දා ඒ මම්මල මේ හෝල් එකක් වුණා කට්ටිය ඒක වාසි නේබ ඒ බලන්න බලන්න ලස්සන පේනවා කිය දුරට ඒ වෙන්නේ කවුද මේ සේනාව වෙන ගෲපින් ගන්න කියන්නේ දන්නේ නැද්ද මෙතන උඹගේ කාගේට ගියක් ගාවට කියලා කොපි කරලා අරන් ඉතින් ඉන්නේ ටික ඈ කාගේට ගෙදරක් ගාන කොපි කරලා අරන් ඉතින් දැන් ගෲප් එකේ ඒ මයිකේ බලන්න ඔය ඉඳන් ලස්සන පේනවද කියලා ඔය හිත හදන්න හරි ඕ කියන්න ඕ කියන්න උඹන් ඕ කියපල්ලා අර මොකද්ද වෙන්ඩින් මැෂින් එක ඔව් ඒ වෙඩින් මැෂින් එක ඉඳලා ගන්න බං ඈ බං පේන්නේ නැද්ද බං මයිකේ කියපල්ලකෝ බං ලස්සනයි කියලා ලස්සනයි පේනවා ලස්සනට පේනවා පුදුම ලස්සනක් ඔය පැත්තේ ඉඳන් බලන් දිවා ඔබ ඩොටකට ගිහින් ඉතින් ඩොට අපි යටේ දැන් බලන්න ලස්සනයි. කියුට හදන්නේ උඹේ යටේ දැන් බලද්දි ලස්සනයි. දුරනේ ඉතින් මේකේ උඹලා නේද
මේ රයිස් ඒ බොට 14 එන්නේ නැද්ද බබද? යකෝ මේ ඇවිල්ලා ගේ ගහනවා. මේකේ ඔය 30ට ගියාද? නෑ. මේ එන්නේ බල්ලෙම තියෙනවා මම 17 ගේ ගහනවා මම ඇවිල්ලා. මම ඇවිල්ලා තියෙන රික්කෙත් දාව. ඉන්වයිට් කරා. මේ මොකද්ද මේ මගේ අර මේ වතුර හදන එක කියන්නේ කොහොමද? ඔක්කොම එනවා කොහෙද? ඔව් ඔක්කොම එනවා. ඒක නෑනේ බං. මුළු ඉඩම එන්නේ මේ ඉඩම නෑ මගේ ඉඩම එන්නත් හදන්න කූඩාරම නෑනේ බං මගේ. 1490ක් තියෙනවා 70 කියන්නේ මොනවද? දම්පාට දම්පාට ඒවා හදන්න දැන් කීයක් තියෙනවද? 6400 මට ඉඩක් දෙන්න ගන්නවා ඒකෝ ලාකෝ 8000ක් ඕනේ. ඒ මගේ කූඩාරම නෑ සුද්දා. බොයිස් අයියෝ අර ටී එකකටද ඒ කියන්නේ? තියා මට ටී එක ගාලා දාලා බෙන්ච් මේකද? ඔව් දිල්ෂා ඔව් මගේ ටී එකකට ගාලා දාන්න. ටී ගාලා දාන්න ටී ගාලා දාන්න. උමාවද? තරු. මේ ඉන්නේ බං. නෑ රුමාව නෑ. ඕල්ලාට බලෙන් ඉස්සමින්. ආව නේද බෙන්ච් එක? හරි වේස්ට් ප්ලාස්ටික්ද වතුර කාදන කියද්දි කවුද දන්නේ? වේස් ප්ලාස්ටික්. කීයද පාත්‍ය. මයි කෑම හදන්න පුළුවන්නේ. කුස්සියක් ගහන්න ලේසියිනේ. බඩු නෑ. මේ කෑම මේ කණ්ඩ නෑනේ බං. 10ක් තියෙනවා මේ කෑම බං මේ ඉඳන් බං ලිපක් ගමුව මං කොහේ හරි. මාරි උඹ ඇහෙන්නේ නෑ බං. මයිකේ මොකක්ද වග්ගයක් ඇත්ත. තාවෙත් දෙකිනේට හදුවා හරි දැන් මොකක්ද ඒකෙන් කරන්න තියෙන්නේ බඩ කුස්සිය කන්න දේවල් නෑනේ මං ජූස් නම් තියෙනවා කණ්ඩ අන්න කන්න පුළුවන් ඔය කුස්සිය අන්ලොක් කරලා තියෙන මේක මේව ටික්ස් වලින්. මොනවද? කෑමම. ඒක කරේ නන්නේ ඒවා. ඒක අන්ලොක් කරගන්න ඒතකොට. ඊට කලින් අපි අන්ලොක් කරන්න ගොඩාක් තියෙනවා. ඔව් බා. අනේ හදනදී කියලා දැන් පින් සිදුවේ. උඹ ඇහෙන්නේ නැති උඹේ මයික් එක මේ සෙලෙක්ට් කරපන් හැම්ප්‍රී. ඔතන යට මයික් එක රයිට් ක්ලික් කරලා බලපන් මේ හැම්ප්‍රී මේ නම තියෙන කියලා. ඉම්පෝට් ඔය ඉම්පෝට් එක සිලෙක්ට් කරන්න. ඉන්පුට් එක සෙලෙක්ට් කරන්න. අලෝ මෙතන අඩු නෑ උඩ සවුන්ඩ් බෝඩ් එකෙන් සවුන්ඩ් නම් ප්ලේ කරව ඉස්සෙල්ලා. එහෙනම් අරක තමයි මාසේ මම නේද? කවුද කියව මොකද්ද මේ කියලා. මේ බං මේ අවාන්සිය මොන බං? අඩ උඹලා කියවල ඔක්කොම පේනවා මෙතන. බා අර ගහ යට නැමල්ලා එතන නම් සුපිරියක් වගේ ඈ. ඇවුනද? අර ගහ යට සුපිරියක් වගේ වා. පොඩි ගහක්ද බං පැලයක් ගහවම නම් ගයක් අර බලපන් ගයේ තඩි බං ඒක. උඹලා දැක්කේ නැද්ද මෙතන ඉඳලා? ඔන්න ඔය TNT එක අන්ලොක් කරන්නේ ගියේ පස්සේ ගෙවුවේ මොකද්ද මේ මාරි එහෙම කරා නම් බං ආයේ උඹ එළියට ගිහලා ආයෙ වරෙන්කෝ අපි ඉන්නේ නේද? වන්නේ. ඈ ඒ අර කායිද මං ඇත්තට මේ තිවා අර උඩට ගහලා තියෙන එක ඔව් දන්නේ කොටා ජෙනී කියලා එකක් කිව්වා. මේ ගන්න ලෙවල් අප් කරන්න හිතනවා. ලෙවල් අප් අඩෝ ඒකත් ඔය ටයර් 3 එක එහෙම ගන්න. මේ
මෙමටික් එකේ අම්මට. ඔව් මේ ඇමෝනේ අප් කරන්න ඕනේ. තියෙනවා ක්‍රාෆ්ටිං වල ඉන්ටර්මීඩියට් බෙන්ච් එක තුනේ එහා පැත්තේ කොනේ අර තුන්වෙනි කෑල්ල එහා අර පැත්තේ කොනේ eclipse cortex කියනවා ගන්න කොහොමද? කවුද බෑ රීඩින් දා ඈව ඔයි බොටා ඔව් eclipse cortex කියන හොයාගන්න කොහෙන්ද? ඒව ඒව හදන්නේ. හදන්න යන්න බෑ මම දන්නේ ඒක බලන්න අඩෝ මේක පාරව. ස්ටාර්ච් ඩා ක්‍රාෆ්ටින් වල කොහෙද ඒ මොනවද බං මේ කාමර ගහලා දෙන්නේ උඹ? ක්‍රාෆ්ටිං වල ඒත් ෆෝමියුලා එකේ තුන්වෙනි එකේ ඔව්. එහා පැත්තේ ගොඩක් තුනක් තියෙන තුන්වෙනි එකේ එහා පැත්තේ බලන්න කොනේ ගොඩේම තියෙන්නේ නේ ඉන්ටර්මීඩියට් ගියව තුන්වෙනි කියන්නේ තර්ඩ් ඇසෙන්ඩන්ට් කියලා ලොජිස්ටික් නෙමෙයිනේ නෑ ක්‍රාෆ්ටිං කණ්ඩායි. හරි ගියා පළවෙනි කොට ඒ කියන්නේ වේකින් නෙමෙයි